සුබ දවසක් යාළුවනේ. මේ පෙන්වන මල් වගේ ඉම්පේෂියා. ඒවා ලොකු කූඩලු වගේ. මේක නම් ඉතින් ක්‍රීම් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච බයි කලර් දිය කූඩලු මලක්. මේක දම් පාටයි සුදුයි. දිය කූඩලු අතු මගින් බෝ කරගන්නත් පුළුවන්. මේ මල් පරාගන වුණාම බීජ මගිනුත් පැලබෝ වෙනවා. මේ දිය කූඩලු ගස් වලට නම් මම තාම පොර විදියට මුකුත් පාවිච්චි කරලා නැහැ. මේ තැඹිලි පාට එකක්. මේ දවස්වල ඉතින් දිය කූඩලු මල් ටිකක් අඩුයි. පණුව වගේ බෝ වෙලා පොහොටුයි කොළයි ඔක්කොම කාලා දානවා. මේ තනි සුදු පාට. මේ අර මං කිව්වේ පණුව තමයි මේ කොටුවක් හදලා මේ මල් පොහොටුයි කොළයි ඔක්කොම කනවා. විතරම බලලා මේවා අයින් කරන්න ඕන. මගේ වීඩියෝ එක හොඳ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. වැඩි තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලට. මේ පාට ගොඩක් එකතු වුණාම එකට තියුණාම ලස්සනයි. මේ හැංගින් පොට් වල තියෙන දවල් කඩපුල් කිස්මස් කැකට අයිස් ගස්. මේ බිමේ ඉඳපු දිය කූඩලු පොකුරු එකක්. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩක් ස්තුතියි.